Hello guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම පූජා. ඉතින් මගේ channel එක subscribe කරලා මගේ channel එකේ family එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. හරි. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අද මම අරගෙන ආවේ study වීඩියෝ එකක්. මේකෙදි මම ඔයාලට කියලා දෙනවා කොහොමද එක දිගට කම්මැලි නැතිව නිදිමත නැතුව එක දිගටම පාඩම් කරන්න කියලා. ඒකට මම භාවිතා කරන tips කීපයක් ඔයාලත් එක්ක share කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අද late night time study routine එකක් ගෙනියන හින්දා ඉස්සෙල්ලාම බුදු පහන තියලා wash එකක් දාලම අපි ready වෙමු. ඉතින් ඔයාලට ගේන පළවෙනි ටිප් එක තමයි රැට ස්ටඩි කරනවා නම් කවදාවත්ම හවසට නාන්න එපා. මොකද එහෙම නෑවට පස්සේ අපිට නිදිමත හැදෙනවා ඇඟට සනීපයක් දැනෙන හින්දා. ඒ හින්දා ඇඟපත හොදගෙන ඒ වගේ වොෂ් එකක් දාගන්න. ඊට පස්සේ තේ එකක් බොමු. තේ එකක් බීලම ස්ටඩි කරන්න පටන් ගමු. ඔන්න ඔයාලට මම දෙන ටිප් නම්බර් 2. මේක තමයි මගේ to do list එක. ඒ කියන්නේ ඒ මාස වලට මම මේ විදියට wall එකේ hang කර ගන්නවා. මේකෙදි වෙන්නේ මම පාඩම් කරාට පස්සේ to do list එක මම බිත්තියේ අලව ගන්නවා. එතකොට මට ඒක දකින්න සැරයක් ගානේ motivation එකක් එනවා. අද to do list එකත් ඔක්කොම complete කරලා මෙතන අලවන්න ඕන කියලා. එතකොට මට ගොඩක් motivate වෙනවා study ටික ඔක්කොම ඉවර කරගන්න එදා දවසේ. ඔයාලත් කරලා බලන්න. ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඒ වගේම මෙතන තියෙන්නේ මම දන්නේ නැති වචන. මම ලැන්ග්වේජ් එකක් ස්ටඩි කරන හින්දා දන්නේ නැති වචන ටික ඔක්කොම මෙතන හෑන්ග් කරලා තියෙන්නේ. එතකොට මම හැම වෙලේම නිකන් ඉන්න වෙලාවට ඒක දිහා බලනකොට මට ඒ ටික මතකෙට එන හින්දා. ඉතින් දැන් වෙලාව හවස 6:45යි. ඉතින් මේ වෙලාවේ මම ඔයාලට දෙන තුන්වෙනි ටිප් එක තමයි රැට පාඩම් කරනකොට ඔයාලා ගොඩක් දුරට ලියන දේවල් විතරක් රැට තියාගන්න. මොකද කියවන කරන දේවල් රැට කරන පාඩම් කරන එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒ හින්දා මේ වගේ ලියලා පාඩම් කරන්න තියෙන දේවල් රැට තියාගන්න. ඒකෙන් ඔයාලට ඔයාලගේ ස්ටඩි රූටින් එක ගොඩක් දුරට සක්සස් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලා try කරලා බලන්න මම මේ කියපු දැනට කියපු tips තුනම. එහෙනම් ඉතින් අපි ඉදිරියට බලමු තව මොනවද තියෙන tips කියලා. රැට පාඩම් කරනකොට මගේ තනියම කන්නේ මෙන්න මෙයා තමයි. බලන්නකෝ එයාට මොකක් හරි ඉවක් ඇවිල්ලා. ඒක තමයි මේ හොයන්නේ. Tip number 4.
මේකෙදි වෙන්නේ ඔයාලා පාඩම් කරන තැන ගොඩක් පිරිසිදුට තියාගන්න ඕන. අපිරිවෙල රූම් එකක ඉඳලා පාඩම් කරොත් ඔයාලට කොහොමවත් ඒ දේවල් පාඩම් කරන දේවල් ඔලුවට යන්නේ නැහැ. ඩෙස්ක් එක, එතකොට ඔයාලගේ බෙඩ් එක, ඒ වගේ හැම දෙයක්ම පිරිසිදුවට තියාගන්න ඕන. එතකොට අපිට පිරිසිදු නිරවුල් මනසකින් අපි පාඩම් කරන හින්දා පාඩම් කරන දේවල් ගොඩක් දුරට අපේ ඔලුවට යනවා වැඩි. ඒ වගේම අනවශ්‍ය දේවල් මේස උඩින් තියාගන්න එපා. ඔයාට එදිනෙදා අවශ්‍ය වෙන දේවල් විතරක් මේස උඩින් තියාගෙන පාඩම් කරන්න. ඊටු ටික ඔයාලා බුක් රැක් එකක වගේ හරි කොහේ හරි තියලා අවශ්‍ය දේවල් ටික තියාගන්න. අවශ්‍ය වෙන පොත්පත් ටික විතරක් ඒ විදිහට පාඩම් කරන්න. එතකොට ඒක ගොඩක් දුරට සක්ස් වෙනවා. ව්‍යංජන වලින් චුට්ට මම ගොඩක් දුරට ඩිනර් එක ගන්නෙ නැහැ. ඒත් අද ගත්ත දවල් කාපු නැති හින්දා චුට්ටක් ගන්න. චුට්ටක් කවට පස්සේ නිදිමත හැදෙන්නේ නැහැ. ගොඩාක් පිඟාන පුරෝගෙන අපි බත් කාලා ඊට පස්සේ නිදිමත හදාගන්න තමයි වෙන්නේ. ඒ හින්දා චුට්ටක් කාලා ලස්සනට පාඩම් කරන්න. Number 6. මේකෙදී ෆෝන්, ලැප්ටොප්, ටැබ් මේ වගේ දේවල් පාඩම් කරද්දී ඔයාලා පාවිච්චි කරන්න එපා. මම මේ භාවිතා කරන ෆෝන් එකෙත් කලින් මට මැසේජ් ආව හින්දා මම data off කරලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය දේවල් ටික විතරයි මම අරගන්නේ. මේකෙදී ටීචර් දාලා තියෙන ස්ටඩි රූටින් එක තමයි මම මෙතනදී අරගෙන යන්නේ. මම දැකලා තිනවා සමහර වීඩියෝස් වලදී ගොඩක් අය බොරුවට ලැප් එක දාගෙන ස්ටඩි with me කියලා වීඩියෝස් දාගන්නවා. ඊට පස්සේ රිලැක්සින් මියුසික් දාගන්නවා. ඒවයිද වෙන්නේ අපිට ඒ දේවල් වලට අවධානය යන එක නැතුව අවශ්‍ය දේවල් අරගෙන පාඩම් කරන්නේ නැහැ. සමහර අය ගෙනම් ලැබ්ස් වල තියෙනවා ඩොකියුමන්ට්ස් ඒ වගේ ෆයිල්ස් ඒ වගේ දේවල් පාඩම් කරන්න අවශ්‍ය දේවල් ඒව පාඩම් කරනවා නෙමෙයි සමහර අය කරන්නේ අනවශ්‍ය විදියට මියුසික් දාගෙන පාඩම් කරන එක. ඒ වුණාට මම නම් රිකමන්ඩ් කරන්නේ නැහැ. ඒ ක්‍රමය හොඳයි කියලා. ඒ හින්දා ඔයාලා පාඩම් කරනවා නම් ෆෝන් එක, ලැප් එක, ටැබ් එක වලට අවශ්‍ය නැත්නම් අයින් කරලා දාන්න. අවශ්‍යයි නම් විතරක් අරගෙන අවශ්‍ය දේ ටික කරලා ඊට පස්සේ ඒක අයින් කරලා දාන්න. Number 7. මේකෙදී මම ලැන්ග්වේජ් එකක් ස්ටඩි කරන හින්දා තමයි මම මේක ගොඩක් දුරට භාවිතා කරන්නේ. මේකෙදී මම එදා දවසේ අමතක වෙන වචන, ඒ වගේ තේරුම් ලියලා මේ විදියට වෝල් එකේ හැං කරගන්නවා. ඒක ගොඩක් මට සක්සස් ක්‍රමයක්. ඒ වගේ මේ තියෙන to do list එක මම අද දවසේ පාඩම් කරපු දේවල් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ ටික පාඩම් කරලා ඉවරනාට පස්සේ මේ විදියට මාක් කරගන්නවා. මේ විදියට to do list එක ලියලා මේක හදාගත්තට පස්සේ එකක් මම මේ සුදු පාට කොලේ ලියලා හදලා තියෙන එක බිත්තිය අර මං කලින් පෙන්නපු තැන අලව ගන්නවා. මේ වගේ ස්ටිකි නෝට් එක ලියප එක මගේ මම මේ විදියට අලවගෙන තියෙන්නේ.
ඉතින් මේ විදිහට තමයි මගේ ස්ටඩි ටිප්ස් ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. අවසාන ටිප් එක තමයි පාඩම් කරලා ඉවරනාට පස්සේ පාඩම් කරපු ස්ටඩි ටේබල් එක ලස්සනට ක්ලීන් කරන්න ඕන. මොකද උදේ නැගිටිනාට පස්සේ ලස්සන ස්ටඩි ටේබල් එකක්, පිරිසිදු ස්ටඩි ටේබල් එකක් ඔයාලා දකිනකොට ඔයාලට උදේ ලස්සනට පාඩම් කරන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ගත්ත දේවල් ඒ තැනින් තියලා ලස්සනට පිරිසිදු කරලා ස්ටඩි ටේබල් එක ස්ටඩි කරලා ඉවරනාට පස්සේ ලස්සනට තියන්න පුරුදු වෙන්න. ඉතින් මේ විදිහට මම මේ කියලා දීපු ක්‍රමවලින් ඔයාලා මේ ක්‍රම 8ම පාවිච්චි කරලා බලන්න ඔයාලගේ ස්ටඩි රූටින් එක සාර්ථක සහ සක්සස් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙමත් ලස්සන ස්ටඩි වීඩියෝ එකක් අරගෙන ඔයාලා එක්ක මම එකතු වෙනකන් ලබන සතියේ සෙන්සරාදට තමයි මම ආයෙ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඒ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මම යනවා. subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.